අයිබෝන් කියලා පිළිගන්නවා මාගේ සිල්ම ශ්‍රී ලාංකිකයන් නැවත සිලෝන් ජය YouTube එක තුලින් අද මම ඔයගොල්ලන්ට ගේන්න යන්නේ ඉතාමත්ම විශේෂ කතාවක්. ඒ කියන්නේ නොල්ලොස්ත්‍රා සම්බන්ධව 2026 27 28 වර්ෂවලට ඉතාලියෙන් නිකුත් කරලා තියෙනවා අලුත් නීතියක් සේවකයන්ව ඉතාලියට ගෙන්වා ගැනීම. ඒ නීතිය ගැන තමයි මේ කතා කරන්නේ. මේකේ විශේෂ කාරණේ තියෙන්නේ මේ වීඩියෝ එක මැදදී. ඒතාක් ඔයගොල්ලෝ ස්කිප් නොකර මේ වීඩියෝ එක අහන්න කියලා ඔයගොල්ලන්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා. මේ විශේෂ ප්‍රවෘත්තිය වැදගත් වෙන්නේ ඉතාලියට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ශ්‍රී ලාංකිකයන්ටයි. ඒ කියන්නේ දැන් මෙහෙදී ඔයගොල්ලෝ යම් පුද්ගලයෙක්ව තෝරා ගන්නවා Tamanට කොලයක් හදාගන්න. ඒ කියන්නේ ඉතාලියේ නූල්ලොස් එකක් හදාගන්න. අපි කෙනෙක්ව තෝරාගද්දී අපි දන්නේ එයා වංචාකාරයේද කවුද කියලා. ගෙවල් ගා කෙනෙක් වෙන්න පුළුවන්, මේ අඳුරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. යාළුවෙක් විසින් හඳුන්වලා දෙන කෙනෙක් වෙන්න පුළුවන්. කුමන ආකාරයකින් අපි ඔහුන් හඳුනාගත්තත් අපි දිය යුත්තේ මුදල්. මේ මුදල් දුන්නට පස්සේ තමයි ඔය වැඩේ කරන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන විශේෂ කාරණා සහ රහස් කීපයක් තියෙනවා. ඒ ගැන තමයි මම ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් ගේන්නේ. මෙහිදී අපි තෝරා ගන්න පුද්ගලයා මෙහි ලියාපදිංචි විය යුතු ඉස්සෙල්ලාම මෙහි පත්‍රනාතෝ කෙනෙක් කරහා ලියාපදිංචි වෙන්න ඕන. ඊට පස්සේ යාට ස්ථිර මේ රස්සාවක් තියෙන්න ඕන. ස්ථිර ඉන්න තැනක් තියෙන්න ඕන. ඒ වගේ දේවල් මේ ඉතාලි නීතිය හරහා ඒගොල්ලෝ හොයලා බලනවා. ඒ වගේම අපි ගෙන්නන පුද්ගලයාට අපේ ගෙදර ඉඩ තියෙන්න ඕන. ඒ කියන්නේ අල්ලොජ්ජතිය එකක් ගන්නත් ඕන. ඒ වගේ විවිධ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේ සඳහා ඉස්සෙල්ලාම මේ අපි ඇප්ලයි කරද්දී අපි දෙන්න ඕන යුරෝ 200ක් පත්‍රනාතෝට. ඇප්ලයි කරද්දී කියන්නේ අපේ ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. එතකොට දෙන්න ඕන අපි කරන හොයලා බලන්න. මාසයක් එකමාරක් දෙකක් විතර යනවා. ඊට පස්සේ තමයි අපිට පුළුවන් ද බැරිද කියලා කියන්නේ අපිට සේවකයෙක් ගෙන්නා ගන්න ඉතාලියට. අපිට සේවකයෙක් ගෙන්නා ගැනීමට අවසරය ලැබුණට පස්සේ තමයි ඉතිරි වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනි වතාවට අපි යුරෝ 200ක් දෙනවනේ. 200ත් එක්ක අපි තව පොඩි ගාණක් දෙන්න ඔක්කොම එකතුව 250ක් කියමුකෝ. ඊට පස්සේ ඔයා වීසා හම්බෙලා ඉතාලියට ආවට පස්සේ තමයි ඊළඟ කොන්ට්‍රැක්ට් එක ගහන්නේ. ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් ඔයා ආපු ගමන් සතියක් දෙකක් ගිහලා මේ ඒ ගහන කොන්ට්‍රැක්ට් එක අයින් කරන්න පුළුවන්. දැන් එහෙම නැහැ. ඉතාලියට ගෙන්නන එක්කෙනා එයා ගාව වැඩ කරනවා කියලා තමයි කෙනෙක්ව ගෙන්න ගන්නේ. ඉතින් එයාට අවුරුද්දක් යනකම් ඉතාලි රජයට ටැක්ස් ගෙවන්න ඕන. එතකොට ඔක අවුරුද්දට 4 වතාවක් ගෙවන්න ඕන මාස 3න් 3ට. ඉතින් ඔය මාස 3කට යුරෝ 350ක් විතර යනවා. ඉතින් 350 වැඩි කිරීම 4 අවුරුද්දක් ගෙවන්න ඕන. ඒ අවුරුද්දෙන් පස්සේ තමයි ඔයාගේ ඒ කොන්ට්‍රැක්ට් එක ගෙන්නපු කෙනා කැන්සල් කරන්න. අවශ්‍ය නම් තවත් දිගටම තියාගන්න පුළුවන්. ඉතින් එහෙම කරන්නේ නැහැ. තමන් ජොබ් එකක් හොයාගන්න ඕන මෙහෙම. අපි ඉල්ලුම් කරන සේවකයා ඉතාලියට ආවට පස්සේ යාට කොන්ට්‍රැක්ට් එකක් ගහන්න ඕන. ඔක්කොම වියදම යුරෝ 500ක් පමණ යනවා. ඒ ටිකට විතර. ඊට අමතරව තව විශේෂ කතාවක් කියන්න තියෙනවා. මෙහි සේවකයෙක් ඉල්ලුම් කරන පුද්ගලයාට තමන්ගේ ගෙදර ඉඩ නැත්නම් පිටින් ගන්න ඕන අලොජ්ජතියව එකක්. ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඉඩ නැති නිසා වෙන ඉඩ තියෙන ගෙදරකින් තව පුද්ගලයෙකුට ඉන්න පුළුවන් කියලා ඒ සහතික කරන එකක්. ඒ සහතිකය අරගන්න ඕන. ඒකට කියන්නේ අලොජ්ජතියව එකක්. ඒ අලොජ්ජතියව එක මිනිස්සු නිකන් දෙන්නේ නැහැ. අඩුම ගාන යුරෝ 200ක් වෙනවා. වැඩිම ගාන යුරෝ 2500ටත් යනවා. 500ට 1000ට එහෙමත් තියෙනවා. ඉතින් සල්ලි නැතුව කවුරුත් කරන්නේ නැහනේ. ගණන් වැඩි වෙන තවත් හේතුවක් තමයි අලොජ්ජතියව එක පිටින් ගන්න සිද්ධ වෙන එක. එතකොට මූලික වියදම යුරෝ 500යි අර අවුරුද්දට 350 ඒවා 4යි එකතු කරලා ගත්තම හදලා බලන්න රුපියල් වලින් කීයක්ද කියලා. අන්න ඒක තමයි ගාණ. හැබැයි එහෙම කිසි කෙනෙක් කරන්නේ නැහැ. දැන් ඉතාලියට කොලයක් ගන්න හදාගන්න ගියාම යන රේට් එකක් තියෙනවා. ලක්ෂ 30ක් වෙන්න පුළුවන්, 40ක් 50ක් ඊටත් එහා යනවා. ඉතින් මෙන්න දැන් තමයි මම කියන්නේ විශේෂ කතාව තියෙන්නේ. මෙහෙන් නොල්ලොස්රා එක හරි ගියාට පස්සේ ඉතාලි එම්බසියෙන්, ඒ කියන්නේ ඉතාලි රජයෙන් ලංකාවේ තියෙන එම්බසියට යමනවා. ඔයාට මේ නොල්ලොස්රා එක හරි ගියා. ඔයාගේ නමින් මෙහෙ නොල්ලොස්රා එකක් තියෙනවා කියලා. ඉතින් මෙහෙන් ඔයාට දැනුම් දුන්නාට පස්සේ ඔයා එහෙ ලංකාවේ ඩොකියුමන්ට්ස් ලෑස්ති කරගෙන එහෙ එම්බසියට යන්න ඕන. හැබැයි මෙන්න මේකයි විශේෂ කාරණාව. ඔයා මෙහෙන් යුරෝ 500ක් හරි 1000ක් හරි දීලා වැඩේ පටන් ගත්තට නොල්ලොස්රා එක හම්බුණා කිව්ව ගමන් සල්ලි දෙන්න ලෑස්ති වෙන්න එපා. මෙන්න මේක තමයි විශේෂම කාරණාව. බැරි වෙලාවකත් ඔක්කොම සල්ලි දුන්නට පස්සේ ඔයා දැන් එම්බසි යනවනේ. එම්බසි ගාස්තුත් ගෙවනවා. ඒ ඩොකියුමන්ට්ස් වැඩත් කරනවා. එම්බසියට ගිහිල්ලා ඔයාගේ පොත බාර දෙනවා. බැරි වෙලාවකවත් ඔයාට පොතට වීසා ගැහුවේ නැත්නම් ඔයාට කොලේ හදන්න බාර ගන්න පුද්ගලයාට ලක්ෂ ගණන් සල්ලි දීලා ඉවරයි. ලක්ෂ 40 50 දීලා ඉවරයි. සාධාරණ මිනිස්සෙක් නම් ඔයාට නැවතත් මේ මුදල් ලබා දෙයි.
වීසා ගැහුවේ නැත්තම් හොරෙක්ට අහු වුණොත් ඔයා ලබා දෙන ලක්ෂ 40 50 නැවත ඔයාලට දෙන්නේ නැහැ. ඒ හින්දායි මේ විශේෂ කාරණාව කියන්නේ එම්බසියෙන් ඔයාගේ પાස්පෝර්ට් එකට වීසා ගැහුවට පස්සේ සම්පූර්ණ මුදල් දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ කියන ගාණ දෙන්න පුළුවන් හින්දානේ ඔයගොල්ලෝ වීසා එකක් ඉල්ලුම් කරන්නේ. ඒ හින්දා මම නැවතත් කියනවා එම්බසියෙන් ඔයාට සීල් එක ගැහුවට පස්සේ වීසා එක පොතට ගැහුවට පස්සේ පොත අතට ගත්තට පස්සේ සල්ලි දෙන්න කතා කරගන්න. ඒක තමයි මට කියන්න ඕනේ විශේෂම කාරණාව. එහෙම නොවුනොත් ඔයාගේ දේපල ඉඩකඩම් තියලානේ ගොඩක් කට්ටිය මේ වගේ දේවල් වලට මුදල් යොදවන්නේ. ඒ හින්දා ඔයාගේ මුදල් නැති වෙයි මේ ඉඩකඩ තියෙනවා. මොකද සමහර අයට එම්බසි දැම්මට පස්සෙත් රිජෙක්ට් වෙලා තියෙනවා ගොඩක්. ඒ කියන්නේ මෙහෙන් වංචනිකව ඩොකියුමන්ට්ස් හදුවොත් තමයි ඕක වෙන්නේ. ඒ හින්දා පරිස්සම් වෙන්න. එම්බසියෙන් ගොඩාක් කට්ටියට රිජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් සල්ලිත් ඉවරයි, එම්බසි ගාස්තුත් ඉවරයි, සේරම ඉවරයි. ඒ හින්දා මම නැවතත් කියනවා එම්බසියෙන් પાස්පෝර්ට් එකට වීසා ගැහුවට පස්සේ පොත අතට ගත්තට පස්සේ තමයි ඔයා මෙහි ඇප්ලයි කරපු කෙනාට සල්ලි දෙන්න ඕනේ. අන්න ඒ විදිහට කතා කරගන්න. එහෙම නොවුනොත් ඔයාගේ ජීවිතේ ලත්තනම ලොප් වෙන්න පුළුවන්. පරිස්සමෙන්. එහෙනම් සිලොන්ජා YouTube එක තුලින් අපි නැවතත් හමු වෙමු. ඔබට ජයම වේවා. ජය වේවා.